සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊයේ හවස මේ වැඩ ඇරිලා එනකොට මම දැක්කා යම් සිදුවීමක්. මේ පොඩි ළමයෙක් එක්ක ඇවිල්ලා හිටියා මේ තව මේ මැදි වයසේ පිරිමි කෙනෙක්, තරුණ වයසේ පිරිමි කෙනෙක්, පොඩි යාළුවෙක් අවුරුදු 3මාරක විතර. හරි ඉතින් මෙහෙම මේ ඇවිල්ලා ඉවරලා මේ බලාගෙන ඉන්නවා. කොහමද කට්ටිය යනකම් බලාගෙන හිටියා. කොහම කට්ටිය මේ යනකම් බලාගෙන ඉඳලා මම බස් එකේ ඉඳන් බලාගෙන මේ පොඩි එක්කෙනා බයිසිකල් ඉස්සරහා තියාගෙන යනවා. පොඩි එක්කෙනා සෑහෙන්න අඬනවා. ඊට අඬනවද දන්නේ නැහැ. ඒත් අපි බස් එකේ කට්ටිය අපි කතා වුණා. එක්කෝ මේ අනිවාර්යෙන්ම මෙයාගේ අම්මා වෙන මිනිහෙක් එක්ක පැනලා ගිහිල්ලා. ඒක තමයි ඉතින් අපි කතා වෙච්ච එකම දේ. ඉතින් අනිවාර්යෙන්ම එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක තහවුරු කරගන්න පුළුවන් අදත් එයා ඒ විදිහටම ආවොත් ඒක අනිවාර්යෙන් තහවුරු කරගන්න පුළුවන්. ඉතින් එහෙම ඒක එහෙම වෙලා ඉවරලා මේ අනික ඒ ගොල්ලගේ මූණේ තිබ්බෙත් හරිම මේ ශෝකාකූල මූණක් තිබ්බේ. හරිම ශෝකාකූලයි. ඊට පස්සේ එතනින් එහෙම මේ වෙලා කැපිලා ගම මැද්දට එද්දි තව දෙයක් දැක්කා. අවුරුදු 1මාරක විතර දෙයක් විතර ඇති චූටි ළමයාට මේ අම්මා පුඩ් බයිසිකලේ අම්මා පදිනවා ඉස්සරහ දාගෙන ළමයා අර අල්ලගන්නවත් බෑ මේ පිටිපස්සේ තියාගෙන 60 පදිනවා. බැරි වෙලාවත් ළමයා වැටුණා එහෙමනම්. I think ගන්න දෙයක් නැති වෙනවා. බැරි වෙලා හරි වැටුණා එහෙමනම් ඉවරයි. අනාරක්ෂිත දේවල්. ඇත්තටම ඔය වගේ දේවල් වෙන්නේ හදන්නම් වාලේ හදලා ඉවරලා මේ හදපුවම තමයි ඔහොම දේවල් වෙන්නේ. අර හදන්න ඕනේ වල හදලා ඉවරලා ඊට පස්සේ බලන්නෙත් නෑ ඒ ළමයා ගැන මොනවද වෙන්නේ කියලා. ඒ වගේ ළමයි තමයි ඔහොම වෙන්නේ. ඊට පස්සේ ඔය වගේ ළමයි තමයි ජඩ වැඩ වලට පුරුදු වෙන්නේ. එක්ක ගණිකා වෘත්තියට පෙළඹෙනවා. එක්ක මොන හරි මගුල් වලට පෙළඹෙන්නේ. උඩු වලට ඇබ්බැහි වෙනවා. ඒ වගේ ළමයි තමයි. ඒ බලන්නේ නැහැ හදන්නම් වලේ හදන ළමයි. හරි. ඒ වගේ තමයි. ඔය හදන්නම් වලේ හදන මෙහෙම අර විනාඩි 5ක 10ක සතුටක් වෙනුවෙන් මේ මුළු මේකක්ම නැති කරනවා. ළමයාගේ ජීවිතය පවා නැති කරනවා. ඒ වගේ දෙමාපියෝ ඉතින් අපිට මට නම් අත්‍තරම කියන්න තියෙන්නේ මේ අර ලිංගිකත්වය ගැන මෙලොවම දෙයක් දන්නේ නැති උදවිය කියලා තමයි කියන්න වෙන්නේ. මෙලොවම දෙයක් දන්නේ නැහැ ලිංගිකත්වය ගැන. ඒ වගේ කට්ටිය තමයි ඔය වගේ වැඩ කරන්නේ. තව ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම දැන් මේ හිතාගෙන ඉන්නේ දිනපතා මම මේකේ වීඩියෝ දානවනේ. ඉතින් ඒ වීඩියෝ දාන එක නතර කරනලා සතියකට එක වීඩියෝ එකක් දාන්න කල්පනා කරේ මම. මොකද එතකොට හොඳයි කියලා හිතෙනවා මට. සතියට එක වීඩියෝ එකක් වගේ වැටෙන්න දැම්මම එහෙම හොඳයි කියලා තමයි මටත් හිතෙන්නේ. මොකද නැත්නම් මේක රීච් වෙන්න පොඩ්ඩක් වෙලාව ගන්න. ඒකයි සතියට එකපාරක් වීඩියෝ එකක් දාන්න කියලා කල්පනා කරේ. බලමු ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ.